පිච්චෙනවා. ඈතුටි අහන්නත් බැරුණා මට. වාර විභාගේ මොකන්ද කරගත්තේ මේ ගමන? ලිව්වා ඉතින් පුළුවන් විදියට. මේ පාරවත් පන්තියේ අන්තිම ලේබල් එක ගහගන්න නැතුව ඉන්න පුළුවන් වෙයිද? ඔව් පුළුවන් අනිවාර්යෙන්. විශ්වාසයෙන්ම කිව්වේ කොහමද? අයියා මේ රතීෂ් රඹුටන් ගහපල්ලේ වෙලා විභාගෙට ආවේ නෑ. ඌ තමයි අන්තිමයා. අනේ අම්මපා. ලකුණු තියෙයිවා ඉතින්. කරේ උඹ තරුංගල් අරින්න එකනේ මේ මාසේ පුරාවටම. මේ මාසේ තරුංගල් අරින්න නැතුව මොන මාසේ තරුංගල් අරින්නද ආමේ? දැන් කොහොර පෙරේ තමගේ රුපියල් 500ක් අරගෙන ණයෙක්ද මොකෙන්ද ආදරවක් කියලා හැදුව තරුංගලේ. බලන්නකෝ ඒක ගියානේ කදාගෙන විනාඩි 5ක් ගවන්න හම්බුන්නේ නෑ. අයියෝ සල්ලි අපරාධේ. හරි හරියනේ මොනව කරන්නද ඉතින්? මෙන්න මේ කොස්මාලුව ටික ඉක්මන් කරලා ගිහිලා අර කුසුම නන්දලා ගෙදරට දීලා එනවා. ගුණපාල මාමා හරි කැමති කන්නේ. අදේ හරි මං ගෙනියන්න. හැබැයි ගිහිලා දුන්න ගමන් එන්න ඕනි. හරි හරියනේ. අප්පට තිරි කොහෙද මේ යන්නේ? මෙන්න මේ කොස්මාලුව ටිකක් දුන්න බං අම්මා ගුණපාල මාමට දෙන්න කියලා. ඒ ටික දෙන්න යනවා. දීලා වරෙන් සලුංගලයක් හදන්න. කිතුල් ගහක් තියනවා කිව්වා සෝමපාල මාමලා වත්තේ. ඒකෙන් කපා ගන්න හැකි. සිරාවත හරි මේ ටික මං තුක් ගාලා දීලා ටික් ගාලා එනවා. නන්දේ කුසුම නන්දේ කුසුම නන්දේ. මේ හිටිලා මෙයානේ. ඕනන්දේ කොස් කියලා. හැබැයි සා මේ ගුණපාල මාමලා දීලා කන්නේ. ගුණපාල මාමා නෑ. එයා ගියා ගමන. හෙට එනවා කිව්වේ. මොකද්ද වැඩකට? එහෙමද? එහෙනම් නැන්ද කන්න ඔක්කොම. thank you කිව්වා කියන්නකෝ අම්මට. හරි මම යනවා. අප්පට දිරි. ඈබෝල තරුංගලියා. කුසුම නන්දේ. මේක කාගේද? මොකද්ද පුතේ? මේ තරුංගලේ. ඕක ගුණපාල මාමා හැදුවේ. ඊයේ ඉන්න ගමන් හැදුවේ පොඩි කාලේට යන්න ආසයි අරකයි මේකයි කියා. මරු තරුංගලේ මේ නන්දේ හිත නේද ගුණපාල මාමා එන්නේ? ඔව් පුතේ ඇයි? මේක මං අද යවලා හවසට ගෙනල්ලා දුන්නට කමක් නැද්ද? බය වෙන්න එපා. ඉරන්නේ එහෙම නෑ. තිබ්බ විදියටම ගෙනල්ලා දෙන්න යවලා. එහෙනම් ගේන්නකෝ. එහෙනම් ගුණපාල මාමා නම් අල්ලන්නවත් එපා කියලා කිව්වා. හරි නැන්ද බය වෙන්න එපා කිසි දෙයකද. ගත්තා හොඳේ. අනේ මන් දන්නේ. කමන්නේ යවලා ගෙයිනේ. මේ හිටියා ටිට්ටුක් ගාලා එන්නම් කිව්වා තාම නෑ. මං හිතන් ඉද්දියේ ටක් ගාලා හදලා අලවලා හවස් වෙන්න කලින් උඩ දාන්න. දැන් ඉතින් කොහේ හදලා උඩ දාන්නද? මොන්තේ එන්නම් කියන වෙලාවට එන්න බෑනේ. ඔය එන්නේ? තරුංගලයා? බං ඉති කොහෙන්ද මේක? හදාගෙන ආපු එකක් වත්ද? සුපිරිනේ. මේක ගුණපාල මාමගේ. ඔව් එයා කොහෙද ගිහිල්ලා කුසුම නන්දගේ ගෙල්ලකට ආවේ. යවනවද? නැතුව ඉතින් ගෙනාවේ යවන්න තමයි. යමන්. එහෙනම් යමන්කෝ මං නූල් පන්දු අරන් එන්න. යන ගමම ගමු ඉතින්. ඔන්න හරි හිටි. ඇත්තින් ගුණයක් නම් එන ලයින් එකක් තියෙන්නේ. හරි ආපු ගමන් කියපන්.
ළඟ මෙනවා. ඔන්න හරි ආවා එදපන්. ගුණපාල මාමගේ තරුංගල් තමයි තරුංගල්. බබා වගේ හිලවෙන්නවත් නෑනේ. ඒක තමා බං. එන පදිය වගේ කයිවාරු ගහන අපේ උකුන්දියටවත් බෑ මේ වගේ හදන්න. නැතුව උඹලා ඒවයිනේ. අප්පට හුදු උකුන්දිය ඔයා මොකද උදර කරන්නේ? කරන්නේ මාළු බානවා මේ නූල් පන්දුවකුත් අතේ තියාගෙන. යකෝ තරුංගල් යවනවනේ. ඒකනේ බං. උඹලට කිසිම කෙලෙහෙකුට යන්නේ. උඹලගේ කතාව වෙලාවට මට ඇහුනේ. අයි වරෙල්ලකෝ නයයි ගෙම්බයි වවුලයි අරකයි මේකයි හදලා කියාගෙන දින පොල් පිට්ටක් කරගෙන මම අද නෑ අනේ මොකුත් කිව්වේ නෑ. නෑ නෙමෙයි උමිට පල්ලකෝ. උඹලගේ සරුංගලේ මම කොටවනවා. එතකොට තේරෙයි උඹලගේ සරුංගලේද මගේ සරුංගලේද බබා වගේ කියලා. ඕන්න බලපල්ලා. ඒ වැඩේ කරන්න එපා උකුන්දිය. මේක අපේ දරුංගලයක් නෙමෙයි ගුණපාල බාබාගේ. අනේ ඔව් මේක කඩාගෙන ගියොත් එහෙම ඉවරයි. ගුණපාලගේ නෙමෙයි කාගේ වුණත් දැන් උඹලන්නේ යවන්නේ. මාත් එක්ක කීමයිලන්නේ උඹලන්නේ. නුවන්නම් වරෙන් අපෙන්න. අදේ මයිකා මොන මගුලක්ද බබේ වෙන්නේ? එන පොත නම් හොද නෑ හිටි. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. උඹත් පුළුවන් නම් බේරියන් නැත්තම් දිනන්න බලපන්. හරි බලමු එහෙනම් බලමු. උකුන්දියගේ තරුංගලේ අද මම කොහොමයි කඩාගෙන යවනවා. ඔන්න බලන්නකෝ. උඹ ඒකෙන් දෙන්නේ. බලක් ගාපු වෙලා. උකුන්දිය ගන්න යන්න ගන්න. හරි නේද ඔය කොරේ? අදේ උකුන්දියේ මොකද මේ වයි කරේ? ඇයි දැක්කේ නෑ මම දිනුම්. දැක්කේ මං කාගේ සරුංගලේද බබා කියලා. බබා තමයි. දැන් ඉතින් මං ගුණපාල මාමට මොකද්ද කියන්නේ? මගුල. උඹ කියපන් අචින්ත තප්පි බවති. චින්ත තප්ප විනාසති කියලා. එච්චරයි. තප්ප තමයි. හිටි තාම නම් කඩාගෙන යනවා බං. දුවලා ගියොත් අල්ලගත්ත හැකි කොහොම හරි. ඒක තමයි. යමන් කොහමද අල්ලගමු ගිහිල්ලා. පව් කොල්ලෝ ටික. මට කරන්න දෙයක් නෑ. උඹලට කෙලෙ ගුණයක් නෑනේ. ඇවුයි කොල්ල කාමරේ නෑනේ. මහත්තයා මොන කාමරේද? මං අර කොස්මාරුව ටිකක් ගුණපාලලා ගෙදරට ගිහිලා දෙන්න කිව්වා. ටක් ගාලා එන්න කියලා කිව්වා. ගියාමයි දැන් පැය 3ක් වෙනවා. තාම නෑ. මෙහෙම මේ රස්තිය අසු ගාලා හරියනවද? හැමදාම කියනවා මූට. මේ කණෙන් අහනවා අනිත් කණෙන් පිට කරනවා. ඒක ඉතින් එදා ඉඳන් අපේ කාගේ හැටිනේ. ධම්මෙට වඩා පුරුද්දලකුයිනේ. හැදෙන්න බෑනේ කවදාවත් අපිට ඕනි විදියට. මූව හැදුවට වැඩිය හොඳයි. වැස්සියෙක් වැදුවා නම් කිරි ටිකක් හරි දුවා ගන්නවා. ගොම්බෙට්ටක්කේ මත් අරගත්ත හැකි මල් පැල වලට දාන්න. අනේ මට නම් කියලා එපා වෙලා තියෙන්නේ. මේක හොයන්න බෑ බං. කොහමද බං හොයන්නේ? මේක හොයනවා බොරු හිටි. කොහේ කියලා හොයන්නද? හරියට දැක්කෙත් නෑනේ අපි වැඩන තැනක් එහෙම.
දැන් ගුණපාල මාමා දෙගානටයි ඇවිල්ලා. දන්නවනේ යාගේ ඇති? ඒක තමා අපි දැනමනේ ගත්තේ. එයාගේ මේ තරුංගලේ ගන්න නැතුව අපිට එකක් හදා ගන්න තිබ්බේ. ඔව් බං. අර නූල? හැබැයි නං නූලක් තමා. නූල දිගේ ගියොත් එහෙම තරුංගලේ හොයාගන්න පුළුවන්. අපේ තරුංගලේ නූල වෙන්න ඕනි ඔය. යමන් එන බලන්න. පද සිරි කිව්වලු. ගහේ. යකෝ මුදුනේමයි පත්ත උස ගහක් නේ බං. ඒක තමා උදම අත්තේ. බලලවත් වැඩක් නෑ. යබන්. උඹේ යනවද? ඕමිද බං ඒ? ඉන්දියා කියලා මොනවා කරන්නද බං? මෙන්න මේ වරෙන් යන්න. මං නගින්නම් නැගලා ගන්න. මේ පතංගර ගහේ නගින්ද? ඔව් කොහොම හරි ගන්න එපා. පිසුදු බත පිසුවල කරන්න එපා බලාගෙන පරිස්සමෙන් හිටියේ. හරි. නෝනේ කුසුමෝ ගුණපාල නේද? කුසුමෝ ඉන්න. ගුණපාල ඔයා මේ අදම ආවද? ඔව් ගිය වැඩේ ඉවරයි. ඒ පින්මත බාවා. එහෙමද? මේ මට වතුර එකක් ගේනවාකෝ. හරිම මහන්සි. ඉන්න. සරුංගලේ මගේ සරුංගලේ. කුසුමෝ ඇයි මොකද? මොකද නෙමෙයි මං අර ඊයේ යන්න කලින් අදපු සරුංගලේ ඔයා අරන් තිබ්බද? පොයි මේ ඒක මේ කුසුමෝ ඒක මේක ගන්නේයි නෑ ගුණපාල මම මේ කියන්න හැදුවේ ඒක මේ අර හිත්තිලා මෙයා එහෙම පොඩ්ඩකට අරන් ගියා ටක් ගාලා යවලා ගේනම් කියලා. මොකා? ඕන් නොකන ඉතින් ප්‍රශ්නේ. මං කිව්වනේද කාටවත් දෙන්න එපා කියලා. නෑ මන් දුන්නේ. ඒ ළමයා තමා ගිහිල්ලා යවලා තිබ්බ විදියටම ගෙනල්ලා දෙන්නම් කියලා අරන් ගියේ. මට බෑ කියන්න බැරි වුණා ආපු විදියට ගුණපාල. සෝරි. සොරි තමා බලමුකෝ ගේන හැටි. හැටි අන්තන් ලොකුවට කේන්ති ගත්තේ නෑ. මොකා කකුල හිර වෙලා ගන්න බැරිද? බෑබන් උඩට ගන්නත් බෑ පල්ලෙහාට ගන්නත් බෑ. අයියෝ බලපන්කෝ ඉතින්. වැඩි වෙලා මෙහෙම අල්ලන් ඉන්න බෑ බයිකෝ. කාගෙන් හරි උදව් ඉල්ලන් වරන් අබෝ මාත් නගින්නද? උඹ නැගලා මොනවා කරන්නද බං? කාගෙන් හරි උදව් ඉල්ලන් වරන්. හරි ඔමිට බං. කාගෙන්ද උදව් ඉල්ලන්නේ? හරි. බය වෙන්න නැතුව ඉඳපන් මං තින්ගාල එනවා. මොකක්? සරුංගලයක් ගන්න ගහේ නැගලා කකුල ගහේ හිර වෙලා. මාමේ තක්ගාල යමුකෝ අපි එන්නකෝ. අනේ දෙයියනේ චූටි යමු මාතේ යමු. යන්න තමා ගුණපාල ලැගෙතර ඉනිමගත් තියෙනවා නේද? ඔව් ඒකත් අරගෙන යමු. විසේ මයික පුතේ එන්නේ යන්. අත්තේ මාත්තු හැබැයි කවන්නේ. කෝ එනවා ඉතින්. අදේ තියෙන විසේට යස වදේ උඹට. එහෙම කියන්න එපානේ. ඔය බලාගෙන අයියෙන් අල්ලගනි.
ගුණපාල මාමේ ඉතින් කාගෙන් අහලද සරුන් කරේ ගෙනෙච්ච මගේ අනේ ඇත්තටම සොරි ගුණපාල මාමේ තිබ්බ ආසාවට සරුංගලේ දැක්කම යවන්න හිතුණා ගෙනල්ලා ආයි පරිස්සමට ගෙනහිලා තියන්න හිතන් ඉඳියේ බනින් දෙපා සෝරි මේක හදලා ඉවර වෙලා උඹලටම තමයි මන් දෙන්න ඉන්දිය යවන්න මොකද මම හදන්න විතරයි ආස යවන්න වැඩි කැමැත්තක් නෑ අදේ නිකම් මේ සරුංගලයක් නිසා උඹලා ආයි එහෙම ජීවිත අවදානමක් ගන්නවා නෙමෙයි මෝඩියෝ වගේ කස් නැකලා සරුංගල් නම් හදන්න පුළුවන් ඇත්ත ගුණපාල මාමා කියන කතාව උඹලා මේ ගහ පල්ලේ වැටිලා කොන්දක් එහෙම කැඩුනා නම් ඉඳලා එකතරකට වෙලා ඒ මදිවට කරන්ට් වයර් ඒක ඇත්ත ආයි මේ වගේ වැඩ කරන්නේ ඔව් අපිට සමා වෙන්න හරි දැන් ඉතින් ඔක්කොම හරිනේ කාටවත් කරදරයක් නෑ දැන් එහෙනම් යමු කට්ටියම මං ගිහිල්ලා තවත් සරුංගලයක් හදලා දෙන්නම් හැබැයි උඹලා ඉස්කෝලේ වැඩ හැම කරන්න ඕනි සරුංගල් යවල විතරක් බෑ අන්න ඒක ඇත්ත මුන්ට එක වැඩක් කරන්න ගත්තාම අනිත් වැඩේ මතක නෑ හරි අපි සරුංගල් යවලා ඉස්කෝලේ වැඩ කරන්න අලුත්ම ගැම්ම ගන්න Days of Vira subscribe කරන්න අලුත් දෙයක් ගැන ඉගෙන ගන්න අලුත් තැනක් දැක ගන්න subscribe කරලා එකතු වෙන්න like පාරක් දාලම යන්න තවත් කෙනෙක්ට දැක ගන්න share පාරක් දාගෙන යන්න